කියන්න කියන්න. අපි දෙන්න මේ පාරත් චයිනා යනවා. දැන් ඉන්නේ කටුනායක. ෆ්ලයිට් එක තියෙන්නේ රෑ 10:10ට. දැන් නම් වෙලාව 6යි ගානකට විතර ඇති. 7 වෙන්න කලින් අපේ ආච්චින්න බලන්න. අර මෙන්න පෙන්නන්න. ඉතින් මේ පාරත් අපි දෙන්න චයිනා යනවා. 7 වෙන්න කලින් එයාපෝට් එකට එන්න කිව්වා. දැන් අපි ඉන්නේ කටුනායක. රූම් එකක් ගත්තා. ප්‍රශ්න අප් වෙලා යන්න ඕන නිසා. දැන් වෙලාව 6යි කාලෙට විතර ඇති. හරි. අපි එහෙනම් එයාපෝට් එකේදී හම්බෙමු. ඊට පස්සේ මේකෙන් බස් දාන vlog ටික අනිවාර්යෙන් බලන්න. මිස් කරගන්න එපා. බයි. අපි කටුනායකදී හම්බෙමු. බයි. යනවා. Hai, dan tamai ඇහෙන මං කියන්නේ මෙයා ඉන්නේ වින්ඩෝ සීට් එක ගාව. මෙතන මේ අපේ ගයිඩ් චයිනීස් වලින් කියන හැම දෙයක්ම ට්‍රාන්ස්ලේට් කරලා අපිට කියන්න මේ චයිනීස් එක්ස්පර්ට් කෙනෙක්. එයා මෙතනත් ඇවිල්ලා නෑවා. ඉහිරුණා. මේකින් එක ඉහර ගත්තා. හරි. එකක් වැටුණා. එයා මගේ මේ ඊට පස්සේ අනිත් එකක් ගෙන්න ගත්තා. මුළු ඇඟම ඉවරයි. කොකා කෝලා. අයියෝ වැඩක් හරියට කරගන්න බැරි හැටි. ඇඟෙත් එක්ක හලා ගත්තා ඊට පස්සේ. මීල් එක අයියත් එහෙමද? අරකට හරියන්නේ නැහැ. නංගියට දවසම චොර වෙනවා. අපි ආව චීනට. චීන කියන්නේ චෙන්ගු වලට ආවේ. චෙන්ගු වලට. මෙහෙ ඊට පස්සේ අපිට තියෙන ෆ්ලයිට් එක කුමින් වලට. ඒක තියෙන්නේ පැය 6ක්ද 7ක්ද ඉන්න තියෙනවා. කමන්නේ අපි කොහේ හරි යනවා. කොහේ යනවද දන්නේ නැහැ. මොකද බලන්න යනවා කියලා. බඩගිනි. අපේ ටීම් එකේ කට්ටිය තාම ආවේ නැහැ. මං ආවා බෑගේජ් ටික ගන්න. මම බෑගේජ් ටික ගන්නකම් අරගොල්ලෝ තාම එළියට ආවේ නැහැ. එයාලා එළියට එනකම් මම බෑගේජ් ටික ගන්න ආවා. දැන් එයාලා එනකම් මම බලන් ඉන්නවා බෑගේජ් ටිකක් තියාගෙන. බෑගේජ් ටික තියාගෙන මම බලන් ඉන්නවා එයාලා එනකම්. එයාලා තාම ආවේ නැහැ. අපි දැන් චෙන්ඩු එයාපෝට් එකෙන් බහලා අපි යනවා කණ්ඩ. ඔයගලට පාර ලස්සන දෙයක් පෙන්නන්න තියෙනවා. මම පෙන්නන්න. මාරු ලස්සනයි. මාළුවෝ ඉන්නේ. මේ මාළුවෝ ඉන්නේ.
ලස්සන මේකේ. අපි කනවා. අපි දෙන්න ආවා 7-Eleven එකට. මොනවා ටිකක් ගන්න මම පෙන්නන්න. මම බඩ පෙන්නන්න. මෙන්න කුකුල් කකුල් තියෙනවා. කවුද ගන්න කුකුල්? කුකුලගේ හැම જાතියෙම තියෙනවා. කුකුලගේ නංගි කුකුලගේ හැම જાතියෙම තියෙනවා. කුකුල් කකුල් තියෙනවා. කුකුල් පිහාටු තියෙනවා. කුකුල් කකුලක් තියෙනවා. එතකොට කුකුල් කටු තියෙනවා. තව කුකුල් කණ්ඩක් තියෙනවා. හැම જાතියෙම තියෙනවා කුකුල. මේක කාලා බලන්න. මේක ඇවිල්ලා යුවාන් 12යි. යුවාන් 12යි කියන්නේ යුවාන් 12 වැඩි කරගන්න 48න්. දැන් මම පුළුවන් වුණොත් උඩින් හදලා දාන්නම්. තියෙනවා මේවා මේ මයික්‍රෝවේව් දාලා රත් කරගෙන කන්න තියෙන මේ රයිස් තියෙනවා මයික්‍රෝවේව් දාලා රත් කරගෙන කන්න. මේ තියෙන්නේ රාමෙන් සෙක්ෂන් එක. මේකෙනුත් ඕන දෙයක් ගන්න පුළුවන් මට. මේක ඇවිල්ලා යුවාන් 9යි. අපි කුම්මින් වලට තමයි යන්න තියෙන්නේ. චෙන්ඩු එයාපෝට් එකේ ඉන්නේ. චෙන්ගු නේද? චෙන්ගු එයාපෝට් එකේ ඉන්නේ. කුම්මින් වලට යන්න තියෙන්නේ. අපි දැන් ඊට කලින් අපිට ෆ්ලයිට් එක තියෙන්නේ 12යි ගානකට. දැන් ඇවිල්ලා 10යි 26යි වෙලාව. මම දැන් පැය භාගයක් තිස්සේ වෙලාව කිව්වා. හරි ඒකට කමන්නේ. KFC එකක් පල්ලේ තියනවා දැක්කා අපි උඩ ඉඳියේ. දැන් පල්ලට යනවා KFC එක මොන හරි කන්න කියලා මම 7-Eleven එකටත් ගියා. ඒකෙනුත් බඩු ටිකක් ගත්තා. අපි හරිනේ නංගි. එයා එනවා පල්ලේ මං. එයා ඉන්නවා උඩ මං යනවා වචනත් පැටලෙනවා. සීතලට මාර සීතලයි. කොහෙද තව එකක් තිබුණා? හොයාගන්න බෑ. හරි කමන්නේ. අපි ගිහලා බලමු. ඒක නම් හම්බුණා. ගිහිල්ලා බලමු. අපිට ඔන්ලයින් එන්න විදිහක් නැති හින්දා දැන් මේ චයිනා මොබිටෙල් කියලා මොබයිල් නේද? චයිනා ටෙලිකොම් කියලා කඩේකට ආවා. මේ අපිට සිම් එකක් ගන්න. නැත්තම් මෙහෙ මේ ඩේටා දෙන්නේ නැහැ. ඒ හින්දා බලමු. දැන් නම් වැද්දෝ වගේ. දැන් අපි කුම්මින් වලට යන්නයි හදන්නේ. අන්තිම ෆ්ලයිට් එක. බයි. ලිප්ස්ටික් ටිකක් නැහැ කියලා නම් ගන්නවා. 跟进的各旅客将已选乘机后面的成员的航班 CA2545由成都天府前往昆明，请您核对登机牌信息，确认航班航行目的地是。为了安全舒适，请将小芥末放在您前方手机行李请放在头顶上方的行李架中。12 කීයද බලන්න සර්? ඔව් 12යි මෙතන. 不要插放在背包挎包的侧包内，以防滑落。12B මෙතන. 为了减少锂电池相关潜在风险，请勿将锂电池含充电宝放置于行李箱内。使用锂电池 මෙයා
කොළඹු ඉඳන් චෙන්ගු වෙනකොටත් මේ ජනේලය එන යාට දැනුත් චෙන්ගු ඉඳන් කුම්මින් දැනුත් යාට ජනේලය මට පොඩ්ඩක් දෙන්න බැයිද පොඩ්ඩකට මොකක්ද නෑ ඕගොල්ලෝ හිතාගන්න මෙයාගේ තියෙන නපුරු නෑ ඒක හේතුව තායිලන්ඩ් ගියා අවුරුද්දේ ඒ යනකොට මම තායිලන්ඩ් නෙවෙයි තායිලන්ඩ් හරි චයිනා හරි යනකොට මට තිබ්බේ වින්ඩෝ සීට් එකක් කොහොම හරි මම ඒක දන්නේ නැතුව මම ඉඳගත්තේ මෙතන මෙයා ඉඳගත්තේ මේක මෙයා ඒක හොඳටම දන්නේ නෑ මම දන්නේ ඇත්තටම මට දුන්නේ නෑ මම දන්නේ නෑ මම ඒකට මට මේ පාර හැම තිස්සෙම වින්ඩෝ සීට් හරි අපි බලාගමු අපි එනකොට බලමු මොකද්ද වෙන්නේ කියලා ඕකේ අනිත් පැත්ත එනකොට උනොත් එහෙම බලාගමු දැන් අපි යනවා වලට ගිහලා හම්බෙනවා නෙවෙයි තව ටිකකින් වීඩියෝ කරයි සමහර විට නැතිත් වෙයි කමන්නේ නිදා ගන්න ඕනේ බඩේ අපි ස්නැක්ස් ටිකක් ගත්තා අනිත් ටික නම් කෑවා තව ටිකක් ගත්තා ඒ ටික අපි කෑවත් ඒ ටික අපි අන්න ඕනේ මේවා අන්න ඕනේ එතකොට වීඩියෝ එකක් දාන්න අන්ලොක් වෙන්න ඉවරයි good morning වෙලාවෙ මෙහෙ 3:34 මට මතක ෆ්ලයිට් එක නැග්ග විතරයි නින්ද ගියා ආයේ එයා හොස්ටස්ලා ඇවිල්ලා තට්ටු කරලා කිව්වා සීට් එක ඉස්සරහට ගන්න කියලා බෙඩ් එක දාගන්න කියලා එතනින් තමයි හැරුනේ ආයෙ නිදාගත්තේ ප්ලෑන් කරනකොට ඔයා හිතන්න රෑ 10යි කාලට ෆ්ලයි කරපු ඒ මේ එක තාම ඉවර නෑ තාමත් යනවා දැන් ඉවරයි දැන් මෙතන මේ ගේට් එක ගාන ඉන්න හදන්නේ අපි දැන් ඉවර වෙලා අපි එක්කන් එන්නේ නෝ හෝටලෙ ඉතිමතයි ගිහලා අපි වොෂි කතාගෙන නිදාගන්න ඉතිරිම යා අපි යනවා කුමින් සිටි එකමයි ඉන්නේ කුමින් සිටි එක පුරාම අපි ඇවිදිනවා අපි ආයෙත් දවතක් කුමින් සමහර විට මේ බ්ලොග් එක කුමින් වලින් ඉවරයි මොජෑන් එක වෙනම එකකින් අරන් එනවා ඇවිදින්න නම් බැරිය නෑ අන්න අතන අපේ බෑග් ටික එනවා කතා කරගන්න පස්සේ කතා කරලා හෙඩ්සෙට් එක ගෙනාවේ හෙඩ්සෙට් දැන් කුමින් එයාපෝටින් අපි එළියට ආවා අපේ ගන්න ආවා හොටෙල් එකේ නෙවෙයි අපි දැන් කරන ඉවෙන්ට් එකේ කට්ටිය नेपाल टूरिस्ट टीम එකකුත් ආවා අපිත් එක්ක මේ බස් එකේ ඉන්නවා පෙන්නන්න තව ටීම් එකක් එනකන් දැන් අපි ඉන්නවා මේ බස් එකට වෙලා දැන් අපි කට්ටියත් එක්ක හොටෙල් එකට යනවා ෆස්ට් හොටෙල් එක Kunming 今天去 Kunming 明天去某一站4号回来 හොටෙල් එකට ආවා අපි මේ ඉන්න කට්ටිය මෙතන ඉන්නවා ට්වින්ස්ලා නේපාල් ට්වින්ස් අපි කට්ටිය මේ හොටෙල් එකේ තමයි අදින්නේ අපේ රූම් ටෝ එක බලමු රූම් කාඩ් ඔන්න අපි දෙන්නගේ රූම් එකට යනවා ඔව් රූම් එක කොයි වගේද කියලා යා ඕ මයි ගොඩ් ලයිට් දාන්න Oh my god. අපි දෙන්නගේ රූම් එක එක දවසක් ඉන්න කියලා මතක් වුණාම දුකේ බෑ. bathroom මේ හොටෙල් එකට ඇවිල්ලා පොඩ්ඩක් එළියට ආවා මේ කන්න බඩගිනි හොඳටම
එහෙනම් කන්න පොඩ්ඩක් එළියට ආවා. ෆෝන් එකේ බැටරි නැහැ. මේ අපේ නංගිගේ ෆෝන් එකේ බැටරි ඇත්තම නැහැ. මේක කො KFC ද? අර බර්ගර් බන් එක තියෙන්නේ. බර්ගර් මොනවා හරි ඇතිනේ. මේ මොනවා කරන්නත් ඉස්සලා කාලා ඉන්න ඕනේ. කාලා කාලා ඉන්න ඕනේ. කාලා මේ බර්ගර් මොකක් හරි බර්ගර් ඒගොල්ලෝ කෑම තෝරන හරි සනීපයි මේ රූම් එකට ගිහලා වොෂ් එකක් දාගත්තට පස්සේ ඇයි දවස් කියන්නේ එකමාරක් වගේ ෆ්ලයි කරාන ඉතින් අමාරුයි කියලා නිකන් ඉන්න පුළුවන් වෙන රටකට නෑ උනාට මේ වැඩිපුරම තියෙන අර බඩගින්න ගොඩක් බඩගිනි කෑවට මදිනේ අපිට එහෙම වත් නැතුව හරි කමු කෑම එක ආවම පාන් තියෙනවද? පාන් අපේ ගන්න. අපේ බර්ගර් එකක් තියෙනවා තියෙනවා අපිට බලන්න. රෝස්ට් එකක් තමයි ඉන්න ගමු. Angkasa. Aku mau apa? Hah? Gana. Dari mana? Orang bari ini dia. මේක එයාපෝට් එකේ කොහමද ගාන? අපේ ගාන කිලෝ වෙලා ඕනේ. මේ සාමාන්‍යයෙන් මොකම ගා? හා? මේ සාමාන්‍ය දුවන්නේ මොකම සිතනයි. charges තියනවා බලමු. Hi. ඇත්තටම අච්චරයි වීඩියෝ ටික ගන්න උනේ. එළියේ ගොඩාක් සීතලයි. ඔළුවත් එක්ක රිදෙනවා සීතල වැඩි කමට. මේ ඉතින් මුකුත් වීඩියෝ කරන්න ගියේ නැහැ අපි දෙන්න. වෙතිනේ අපි දෙන්න. ඉතින් ගත්ත බඩු ටික එච්චර ලොකු බඩු ටිකක් ගත්තේ නැහැ. පොඩි බඩු ටිකක් ගත්තේ. එහෙනම් කුම්මින් වීඩියෝ එක අදින් ඉවරයි. හෙට අපි කට්ටිය අපි 3 දෙනානේ sorry අපි 6 දෙනෙක් ඉන්නවා. අපි 6 දෙනා මොජෑන් යනවා. මොජෑන් වීඩියෝ එක ඊළඟ vlog එකෙන් හම්බෙමු. එහෙනම් අදින් මේ කුම්මින් vlog හරි එහෙනම් අපි බඩු ටිකක් ගත්තා. ඔයගොල්ලෝ දැක්කා. මෙහි අපි ඔක්කොම රිව් කරන්නේ 2-3 විතරයි වගේ එකකින්. ගොඩක් ටෙස්ට් එක කියන්නේ නැහැ. පොඩි 2-3 කියන්න ඕනි හින්දා
මේක ගණන් එක කියන්නම්. මේක රිව් කරනවා. ඉස්සෙල්ලාම මේක. මේක ඇවිල්ලා මොකක්ද කේක් එකක් මං හිතන්නේ. මේක අපි පොඩි කෑල්ලක් තියලා අරන් තියනවා. දැන් 11 ගානක් වැඩි කන්නක් නැහැ. ඒ හින්දා මේක මට මතක විදිහට යුවන් 5 ගානක් තමයි උනේ. එහෙම වැඩි ලොකු ගානක් මෙතන ගන්න තියෙනවා. එහෙම වැඩි ලොකු ගානක් උනේ නැහැ. ඊටු ටිකක් ගන්න දෙකක් තියෙනවා. අපි එකක් අරමු. දෙකක් තියෙන හින්දා අපි එකක් ගමු. මේක අරන් තියමු. අපි එන්නේ එක එන විදිහ මේක මොකක්ද කියලා දන්නේ නැහැ මොනවද තියෙන්නේ මේ මාචා නේද? මාචා. දන්නේ නැහැ මොනවද තියෙන්නේ කියලාවත් මේ මොකද මේවා චීන අකුරු වලින් තියෙන්නේ. දන්නේ නැහැ. මාචා මං හිතන්නේ. මාචා කේක් එකක්. මේ මෙන්න මෙතන ඉස්සරහින් තියෙනනේ. මාචා කේක් එකක්. මේ අපි බලමු. ඒක නම් තේකොළ සුවඳක් එනවා. තේකොළ සුවඳයි නේද? තේකොළ සුවඳක් එනවා. අපි මේක ඔන්න බලන්න. ඒක නම් ආසයි හිතනවන්නේ. අන්න එවෙන චීස් කරනවා. 1 2 3 මේ බලන්න එක තියෙන විදිය. ඔන්න චීස් කරා. මොනවද දන්නේ ආසයි තියෙන්නේ? බිත්තරද? ස්පොන්ජ් කෑල්ලක් වගේ. බඩ යන්න කවන ජීවනී තියෙනවා. ඔන්න චීස්. ගහය. මොකද ස්පොන්ජ් එකක් වගේ කෑල්ලක් තියෙනවා. සුපිරි. අද සුපිරි. මාස් මිලෝ වගේ කෑල්ලක්. ඒක මාළු. ඊට පස්සේ එක ඔහොම ඉන්න. ඊට පස්සේ ඇත්තම ගොත් මේකේ ඔක්කොම තියෙන එකම එක තමයි මම මේ මූණවල ටිකක් ගොඩක් තිබ්බ හින්දා ගත්තේ. මේ චයින බඩු කඩන්න බෑ වතුර බෝතලයක්වත් අරගන්න බෑ පෙලක් වෙලාවට. පුදුම හයියක් තියෙන. මෙතනින් කඩන්න පුළුවන්. ඒක කරන්න ආසයි. ඒ කොහේ ගැඩුවත් එකයි මේක. අපි මුලින්ම දෙක ගමු. මං හිතන විදිහට මේවා ඕක ඔම්මම ගන්න. ඔය එකක් ගන්න. මේවා මාෂ්මිලෝස් වගේද? මොනවද දන්නේ නැහැ. ඔන්න බලන්න. ඇතුළේ මොනවද තියෙනවා? මොනවද මේ තැඹිලි පාට මොනවද තියෙනවා? බලන්න. yes orange marshmallow. මේ marshmallows එක. රහයි. හරි. මේක හදමු. මේක ඇවිල් සුවඳ නම් එච්චර සෙට් නෑ. මම ආසෙන් සුවඳ තියෙන්නේ කමන්නේ වුණා. සුවඳ එච්චර මේ කමන්නේ. and set නෑ. cheers. අවුලක් නෑ. ඒත් මම ඒක රස නැහැ. නේද මං ආසයි. රහයි. ඔයාම කන්න. මම ආස නැහැ ඒක. අද අදරු බ්ලොග් ඇති. ඊළඟට මොනවද ගත්තේ කියලා පෙන්නන්න. මෙන්න මේ අන්තිමට නෑ. පොඩ්ඩක්. ඊට පස්සේ අපි ගත්තේ බොහොම වැදගත් දෙයක්. Chinese ramen. ඒක චයිනීස් නෙවෙයි. Chinese තමයි. චීස්. මං හිතන්නේ මේක රහයි කියලා අපි හෙට උදේට මේක හදමු. මං හිතන්නේ මේකෙන් වෙනම බ්ලොග් එකක් ගේන්නේ අර බ්ලොග් එකකට මැට් කරනවා. එච්චරයි. එහෙනම් අපි ඊළඟ බ්ලොග් එකෙන් හම්බෙමු. බයි. මතක ඇතුව subscribe කරන්න.